නිසා අපි හිතුවා කොහේ හරි යන්න ඕන කියලා ඔයගොල්ලෝ දානවා. මම අතරම කොහේ හරි ගියොත් ඒ දවස් වලත් එක බෙදා ගන්නවා කියලා. ඉතින් ඒක නිසා මම හිතුවා ඔයාලවත් සද්ද වැඩි. ඉතින් මේක නිසා මම හිතුවා අද මම යන්නේ කොහෙද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අද මම විතර නෙමෙයි මගේ යාළුවොත් යනවා. හරි දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. අද කොහෙද යන්නේ කියලා බලමු ඉස්සරහට. guys ඔයගොල්ලෝ දන්නවා always ඔයගොල්ලෝ දන්නවා මේ සාමාන්‍යයෙන් අපි කොහේ හරි යන්න ගියාම ඔයගොල්ලෝ මගේ වීඩියෝස් බලලා තියෙනවා අනිවාර්යයෙන් ඔයගොල්ලෝ දන්නවා ඔයාලා අපි කොහේ හරි යන්න ගියොත් අනිවාර්යෙන් අන්න අර මගේ යාළුවෝ සෙට් එක ඇත්තටම මාරම කරප්පුයි. ඉතින් මම ඔයගොල්ලෝනේ පෙන්නන්න යන මොකද කරන්න කියලා තාම ලෑස්ති වෙනවා. මම මෙතන ෆොටෝස් ගහලා වීඩියෝස් කරලා ඔක්කොම කරලා ඉවර වෙනකමුත් යාළුවට තාම ලෑස්ති වෙන්න බැරි වුණා. හැබැයි මම ලෑස්ති වෙලා ඉවරයි. ඉතින් මාරු කෙනෙක් තාම ලෑස්ති වෙනවා. තාම ලෑස්ති. මෙතන තාම ලෑස්ති වෙලා ඉන්නේ හැමදාම මට බයින්නේ මම තමයි යන්නේ නැහැ කියලා. හැබැයි දැන් මේ ඒගොල්ලෝ තාම ලෑස්ති. මොකද්ද කරන්න යන්නේ? ඔයාලත් එක්ක ගමනක් යන්න පුළුවන්ද කියන්නකෝ මේ. බලන්න. මොකද්ද කරන්නේ? ලෑස්ති වෙන්නකෝ යනවා නම් දැන් අපි කීයටද යන්නේ කියන්නකෝ. මේක මාර මේ ඇත්තටම මේ ඉක්මන් කරන්නකොද? තාම ලෑස්ති වෙනවා guys. අද මම හිතන්නේ යන්න වෙන්නේ නැහැ අපිට. ඔයාලා ඉතින් දන්නවා guys මගේ already මගේ hair style එක මම කොහේ ගියත් කොණ්ඩේ මම කොහේ ගියත් අතරම කොණ්ඩේ මම මේ විදිහට දාගෙන යන්නේ මට ඒක හරි පහසු නිසා මම ඒකට ආසයි. මට ස්ටයිලිෂ් නෑ ස්ටයිලිෂ් කරනවා බත් වැඩි නේ. හරි බලමු අද අපි මොකද වෙන්නේ කියලා. එහෙනම් අපි යන ගමන් හම්බ වෙමු. මම යන්න ලෑස්ති වෙලා මම කෑවේ. අනිත් දෙන්න කෑවා. දැන් මෙයා මට බැරි වෙන කවනවා. හරි. වැල්ලාපි ස්ටේෂන් එකට ගිහින් හරි. මෙයා මට බැරි වෙන කවන ඇත්තට මෙයා මාරම මේ කියන්නේ හොඳයි කියලා කියන්න තමයි මම කරන්නේ. thank you. අම්මා වගේ ඇත්තට මම බලා ගන්නවා. මම කෑව නැති වුණොත් අනිවාර්යෙන් කවනවා දැම්ම. දැන් දෙමුත් නේ. දැන් අම්මා ළමයි දෙන්නම ආවන්න ඉස්සෙන් හදන්නේ. ඉතින් ඔයාලටත් දෙන්න පුළුවන් අම්මගේ දැනුම් අහන්න ඉස්සරහට. අම්මා බයිනවනේ. අම්මා අතර බොද්දක් දාලා අතට තිබ්බා වුණා බොන්න. කැමජාති. මේ දැම්මත් කරනවා. හරි. මේ අපි ඉස්සරහට අගමු. Hi guys අපි දැන් hi කියලා already hi කිව්වනේ. හරි දැන් අපි ඇවිත් ඉන්නේ. දැන් අපි මොකෝනවල වෙන්න යනවා කියලා අද මාත් එක්ක. ඉතින් ඒ තැනට යන ගමන් ඉන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මම ගිහිල්ලාම කියන්නම් අපි කොහෙද ආවේ කියලා. හරි අපි ගිහින් ඉන්නේ. කොහෙද ආවේ කියලා. පුරදි කැලල ගිහින් කියන්නේ. කැලලක් හදලා මුහුදු වතුර වල තුවාල සනීප වෙනවා. එලා මේක ඔයා පිස්සුද? ඔයාලට දෙන්නේ. guys අපි දැන් ඇවිත් ඉන්නේ මම ඔයගොල්ලන්ට දෙන්න. අපි ආවේ ගල්කිස්ස බීච් එකට. ඉතින් අද නිවාඩු දවසේ අපි කොහොම හරි අපි වෙලා වින් කරගන්න කොහේ හරි යන්න. ඉතින් අද අපි හිතුවා ගල්කිස්ස බීච් එකට එන්න. ඉතින් ඒක නිසා අද අපි ආවා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අනේ මටත් ඕනේ. මාර අවසරක් මේ තියෙන්නේ. මේ අර ඇඳුමක් ගෙනගෙන යන්නේ. අර ඇඳුම් තියනවා ගන්න. වා. දැන් නම් පුතේ කොහොමද? හලෝ. අර අවසරක් නේ තියෙන්නේ.
ඉතින් ඊට පස්සේ guys අපි නම් හොඳට බීච් එකේ නෑවා. ඇත්තට මේ වීඩියෝස් නම් දාන්න බෑ. මොකද ඒව දැම්මොත් මුළු රටක්ම hina වෙනවා. ඒක නිසා ඇත්තට මේ වීඩියෝස් දාන්න බෑ. හරි guys මේ ඇත්තටම මේ මගේ first time මම දැකපු දෙයක්. ඉතින් මං හිතුවා ඒ දේත් ඔයගොල්ලොත් එක්ක share කරගන්න. මම ඊට කලින් මාළු දැල් අදිනවා දැකලා නැහැ. මම ඉස්සෙල්ලාම දැක්කේ. ඉතින් මට හිතුණා මේ කොලත් එක්ක share කරගෙන මම හිතන ගොඩක් අය දැකලා ඇති. ඒත් මම මේක දැකලා තිබ්බේ නැහැ මීට කලින්. ඉතින් ඒක නිසා අපි හිතුවා මේ මාළු දැල ඇදලා ඉවර වෙනකම්ම ඉන්න මොකද වෙන්නේ කියලා බලන්න ඕන හින්දා. ඔන්න ඉතින් අන්තිමට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මාළු දැල ඇදලා ඉවරයි. ඇත්තට මේ වෙලාවේ නම් මේ වෙලාවේ හිටපු නැති කාක්කෝයි සත්තු ගොඩ ඒ ළඟට ආවා. ඒගොල්ලන්ට මං හිතන්නේ අර සුවඳ දැනෙලා වෙන්නේ නැති. හරි. ඉතින් මම මේ ළඟටම ගියා guys ඔයගොල්ලන්ට මට පෙන්නන්න ඕන නිසා. ගයිස් ඒ වගේ මේකට ඇත්තටම කියන්නේ මාළු දැල්ල අදිනවා කියලා නෙමෙයි මා දැල්ල අදිනවා කියලා. ඇත්තටම මගේ යාළුවා මාතර යාළුවෙක් කිව්වේ මගේ මාතර යාළුවා කිව්වේ යාළුවාට ඉතින් මේව හුරුයිනේ. ඒකයි. ඇත්තටම මේකේ පොඩි හාල් මැස්සු වගේ චූටි මාළුවෝ ගොඩක් අහුවෙලා හිටියා. ඇත්තටම බොරු කියන්න ඕනේ නැහැ guys. මට නම් මාරම දුක් හිතුණා. ඒ කියන්නේ ඒගොල්ලෝ අර පණ පිටින් මේ දඟලනකොට මට දුක හිතුණා. මම මේ වෙලාවේ ඇත්තට මම මේ වෙලාවේ නොදැනුවත් මේ දැන් මම වීඩියෝ එක දැකේදී තමයි මම දැක්කේ මම මේ වෙලාවේ ඇත්තටම අර දඟලන මාළුන්ව ඒ කියන්නේ අර මාළු දැලෙන් වැටිලා දඟලන මාළුන්ව අරගෙන ආපහු මුහුදට විසි කරා. මම දන්නේවත් නැතුව ඒක මේ මම වීඩියෝ කරද්දී ඒක නොදැනුවත් වීඩියෝ වෙලා තිබ්බා. මම මේ වීඩියෝ එක බලද්දී තමයි දැක්කේ. හැබැයි එහෙම කරන්න හොඳ නැහැ කියලා කියනවා කිව්වා මට. එතකොට අර ඒගොල්ලොන් අර අනේ මට ඒකට කියන්න දෙන්නේ නැහැ මොකද්ද කියලා. හරි. ඇත්තටම මම ඒක පස්සේ තමයි දැක්කේ. හරි guys එහෙනම් ආයෙත් මේ වගේ ලස්සන vlog එකක් අරගෙන මම එන්නම්. හැමෝටම bye bye.